හායි කොහොමද ඉතින් ඔයාලට? කවුරු හරි වගෙන් ඇහුවොත් ඔයා කවුද කියලා ඔයා දෙන උත්තරේ මොකද්ද? ඔයා කියයි මම මිනිස්සෙක් මං අමර මම නයන එහෙම නැත්නම් අහවලාගේ පුතා දුව එහෙමත් නැත්නම් ඔයා කරන ජොබ් එක කියයි. ඔයාව අඳුන්නලා දෙන්න යන්නේ එහෙම. ඒත් මම ආයෙත් පාරක් ඇහුවොත් ඔයා හිතන්නේ ඔයා කවුරු කියලාද? ඔයා කලින් කිව්වේ ඔයාව අනික් අය දන්න විදිය සහ මේ ලෝකේ ඔයාව දකින්න විදිය ගැන. ඒත් ඔයා දන්න ඔයා කවුද? පොඩ්ඩක් ඔළුවත් අවුල් වෙනවා වගේ නේද? හරි කමක් නැහැ. අපි එහෙනම් අද හොයාගමුකෝ ඔයා ඇත්තටම කවුද කියලා. අපි හැමෝම මිනිස්සු. මිනිස්සෙක් වෙලා ඉපදෙන එක එන දුර්ලභයි කියලා තමයි අපි අහලා තියෙන්නේ. අපි ලෝකේ ආරම්භෙත් එක්ක පරිණාමය වෙලා එනවා. එහෙම නැත්නම් අපිව කවුරු හරි මවලා මේ වගේ එක තීරි ලෝකේ තියෙනවා. අපි මේ දේවල් වලින් මොකක් හරි දෙයක් විශ්වාස කරනවා. මිනිස්සු හැමෝම එකයි. හැමෝම හුස්ම ගන්නවා. රූපෙනුත් එහෙම ලොකු අවුලක් නැහැ. මිනිස්සුයි සත්තුයි කියලා වෙන වෙනම අඳුරගන්න පුළුවන් විදිහට ඉන්නවා. ඒත් ඒ අස්සෙත් සමහරු තරහා ගිය වෙලාවට මිනිසුන්ට සත්තුන්ගේ නම් කියලා කතා කරනවා. ඉතින් දැන් මේ ඔක්කොම මිනිස්සු එකයි නම් අපි හැමෝම එක වගේද? එකම නම තියෙන, එකම උපන්දිනේ තියෙන, එකම රස්සාව කරන, එකම දේවල් විශ්වාස කරන මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. හැබැයි ඒ හැමෝම එකම වර්ගයා වුණාට එක්කෙනෙක් නෙමෙයි. අන්න එතනයි ඔයයි මමයි දෙන්නෙක් වෙන්නේ. සමහරු ඔය බොරුවට ආදරයට කිව්වට අපි දෙන්නම එක්කෙනෙක් වගේ කියලා ඒක තනිකර බොරුවක්. මොකද ඔයා එයා වගේත් නෙමෙයි, එයා ඔයා වගේත් නෙමෙයි. මෙන්න මෙතන තමයි අපි හැමෝම එකිනෙකාට වෙනස් අය වෙන්නේ. අපි හැමෝටම කියලා අනන්‍යතාවයක් තියෙනවා. ඒත් අපි අතර ඉන්න ගොඩක් අය තමන් කවුද කියලා තීරණය කරලා තියෙන්නේ බාහිර ලෝකෙන් ගන්න දත්ත වලින්. හරියට ඔයාට පොඩි කාලේ කවුරු හරි කිව්වොත් ඔයා ලොකු වෙලා ડોක්ටර් කෙනෙක්, ලෝයර් කෙනෙක්, එහෙම නැත්නම් ටීචර් කෙනෙක්මයි වෙන්න ඕන කියලා ඔයා හිතන්නේ තමයි ඔයාගේ අනන්‍යතාවය කියලා. ඒ කරලා ඔයත් ඒ විදිය කෙනෙක්ම වෙන්න හීනමවනවා. නැත්නම් ඔයා දකින්නවා වෙන කෙනෙක් කරන දෙයක්. ඒක දැකලා ඔයාටත් ඒ වගේ වෙන්න ඕන වෙනවා. කෙනෙක්ගෙන් ඔයා ඉන්ස්පයර් වෙන එක වෙනම දෙයක්. හැබැයි ඔයා සම්පූර්ණයෙන්ම ඔයා නොවන කෙනෙක් වෙන්න උත්සාහ කරනවා නම් අන්න එතන ඔයාට ඔයා කවුද කියන එක මග ඇරිලා. අපි එකේ ඉඳන් 13 වසර වෙනකන් ඉස්කෝලේ යනවා, කැම්පස් යනවා, සමහරු රස්සා කරනවා, සමහරු ඔහේ ඉන්නවා, සමහරු කසාද බඳිනවා. ඉතින් මේවා අපි කරන්න ඕන දේවල් කියලා තමයි ලෝකේ අපිට කියලා තියෙන්නේ. මිනිස්සෙක් වෙනවා කියන්නේම ওই කාරණා ටිකට තමයි. හොඳට ඉගෙනගෙන සල්ලි හොයන්න, ලොක්ෙක් වෙන්න. මෙන්න මේ දේවල් වලින් තමයි අපි අපිව නිර්වචනය කරගෙන තියෙන්නේ. ඒත් ඔයා කවදම හරි හිතලා බැලුවද ඇත්තටම ඔයා කවුද කියලා? කොහොමද ඔයාව හොයාගන්නේ කියලා? ඒත් සමහර විට හෙව්වට ඔයාට හම්බෙන එකකුත් නැහැ. ඔයාට අල්මාරිය ඇස්සේ, ෆ්‍රිජ් එක ඇස්සේ ඇඳයට මේ කොහෙකවත් ඔයාව හොයාගන්න හම්බෙන්නේ නැහැ. අන්න එතකොට තමයි ඔයාට සිද්ධ වෙන්නේ ඔයාවම නිර්මාණය කරගන්න. ඔයා ඇවිල්ලා ඔයාගේ බිඳ වැටීම්, ජයග්‍රහණ, දුක, සතුට මේ ඔක්කොම පොදි බැඳගෙන හුස්ම ගන්න කෙනා. ජීවිතේ අතාරින්න හිතුන තැන්වල හයියටම අල්ලගෙන හිටපු කෙනා. වැටෙන වාරයක් ගානේ ආය පාරක් try කරලා බලමු කියලා හිතපු කෙනා. ඉතින් ඒ තමයි ඔයා. ඒත් ඔයාට තාමත් ඒ ඔයාව මුණ ගැහිලා නැහැ. ඔයා ඔයාගෙන්ම අහලා බලන්න ඔයාට මේ ලෝකේ වැඩියෙන්ම සතුටු දැනෙන්නේ ඔයා කොයි වගේ කෙනෙක් වුණාමද කියලා. ඒ අල්ලපු ගෙදර කෙනා වගේද? නැත්නම් ඔයා ඔයාම වගේද? ඔයා සතුටු වෙන්නේ ඔයා ඔයාම වුණ දවසට. ඔයාගෙම හීන, ඔයා කරන්න ආස දේවල්, ඔයා කැමති අය සහ ඔයාට කැමති අය මේ ලෝකෙට ඔයා වගේ කෙනෙක් අවශ්‍ය වෙන එක. අන්න එදාට තමයි ඔයාට ඇත්තටම සතුටු වෙන්න පුළුවන් වෙන්නේ. ඔයා ඊලොන් මස්ක්වත්, බිල් ගේට්ස්වත් නෙමෙයි. හේතුවට පුළුවන් ඊළඟ චන්ද්‍රකුමාර හරි චන්ද්‍රකුමාරි හරි වෙන්න. ඔයා තාමත් ඔයා කවුද කියලා ඉගෙන ගන්නවා. ඔයාට ජීවිතේන අභියෝග, බාධක, ප්‍රශ්න, කරදර මේ ඔක්කොම එක තමයි ඔයා ඔයාව නිර්මාණය කරගන්නේ. ඔයා ඇවිල්ලා ඔයාගේ ඉන්ස්ටා එකේ ෆලෝවර්ස්ලා ගන්නවත්, Facebook එකේ ඔයාට වටන ලයික් ගන්නවත්, වෙන අය ඔයාව නිර්වචනය කරන විදිහවත්, ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේවල්වත් නෙමෙයි. ඔයාට ඔයාව හොයාගන්නවට වඩා ලේසි ඔයා විසින්ම ඔයාව නිර්මාණය කරගන්නවා නම් අන්න එතකොට ඔයාට ඉක්මනටම ඔයාව මුණ ගැහෙන්න පුළුවන්. වෙන කවුරුත් වගේ වෙනවට වඩා, වෙන කාගේවත් බලාපොරොත්තු අදහස් වලින් පිරුණ කෙනෙක් වෙනවට වඩා ඔයාම තීරණය කරන ඔයාගේම හීන බලාපොරොත්තු වලින් ඔයාව ගොඩනගා ගන්නවා නම් තමයි ඔයාට ඔයාම වෙන්න පුළුවන් වෙන්නේ. ඇත්ත ඔයා ඇවිල්ලා හරියට අහස වගේ වහිද්දි, ගොරවද්දි, අකුණු ගහද්දි, පායද්දි මේ ඔක්කොම දරාගෙන ඉන්නේ මේ අහස. ඉතින් ඔයත් හරියට අහසක් වගේ තමයි. මේ ප්‍රශ්නේ ඇවිල්ලා හරීම අමාරු ප්‍රශ්නයක්. ඔයා කවුද කියන එක, මම කවුද කියන එක, අපි හැමෝම කවුද කියන එක. ඉතින් ඔයාට තාමත් ඔයා කවුද කියන එක තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා තප්පරෙන් තප්පරේ ඔයා ගන්න තීරණෙන් තීරණේ ඔයා වැටෙන නැගිටින වාරයක් ගානේ ඔයා විසින් ඔයාට ඔයාවම නිර්මාණය කරගන්න ඉඩ දෙන්න. එතකොට ඔයාට ඔයාව හික්මනටම හොයාගන්න පුළුවන්. ඔන්න එහෙනම් අදට ඉවරයි.
මේ වගේම ඔයාගේ ගමනට වටින දේවල් ගොඩක් ඉගෙන ගන්න ඔයාගේ තෙරපිස්ට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මේක වැදගත් වෙයි කියලා හිතන කෙනෙක්ටත් ෂෙයා කරන්න. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. ගිහින් එන්නම්.